රිසින් අයිටම්ස් ගන්න ෂොප් එක මොකක්ද කියලා ගොඩක් දෙනෙක් මගේ YouTube channel එකේ TikTok එකේනුත් අහලා තිබුණ නිසා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මේ ෂොප් එකේ තියෙන හෝමගම අපි කොළඹ ඉඳලා හෝමගම පැත්තට යනකොට කාගිල් ෆුඩ් සිටි එක ඉස්සරහා තියෙන මේ බිල්ඩින් එකේ 3rd floor එකේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. ෂොප් එකේ නම artland.lk. ඉතින් ඔයගලන්ට Google එකේ සර්ච් කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. සහ ඒගොල්ලන්ගේ online ඕඩර්ස් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂොප් එකට ඇවිල්ලා ගන්න කෙනෙක්ට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ වගේ රෙසින් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ඒගොල්ලෝ ගාව තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ කලර්ස් එහෙම 100 ගණක් තිබුණා. ඊට අමතරව මෙතන තියෙනවා තව රෙසින් මෝල්ස්. ඒකෙත් අර ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් වලට එතකොට ජුවෙලරි කී ටැග් වගේ එක මෝල්ස් වර්ග තිබුණා ගොඩක්. ප්‍රයිසස් එහෙම හැම එකක්ම මේ ඔයගලන්ට මේකේ පේන්න තියෙන නිසා මම මේකේ වෙන වෙනම මෙන්ෂන් කරන්න යන්නේ නැහැ. සහ ඔයගලන්ට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේනොත් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ තව අපිට ජුවෙලරි කී ටැග්ස් වගේ හදද්දී ඕන වෙන තව පොඩි ඇක්සසරිස් මෙහෙම කී රින්ග්ස් එතකොට පෙන්ඩන්ට්ස් වගේ හදනකොට අවශ්‍ය වෙන තව දේවල්. ඒ වගේ ඔයගලන්ට පේන ප්‍රයිස් එක හරිම රීසනබල්. මීට අමතරව තව ඒගොල්ලෝ ගාව තිබුණා මේ පොලිමර් ක්ලේ වලට අවශ්‍ය වෙන ටූල්ස් සහ පොලිමර් ක්ලේ වර්ගත්. ඊටත් අමතරව තව ඒගොල්ලෝ ගාව කැන්ඩල්ස් හදන එහෙම තව හෑන්ඩ්මේඩ් සෝප් හදන අයට අවශ්‍ය වෙන අයිටම්ස් වර්ගත් තිබුණා. ඉතින් මේ වගේ ඩ්‍රයි ෆ්ලවර්ස් ඊට පස්සේ තව එක ග්ලිටර් සහ ෆ්ලෙක්ස් වර්ග මේ වගේ ෆොයිල් මේවත් ගොඩක් වර්ග වලින් ඒගොල්ලෝ ගාව තිබුණා. ඔයගලන්ට බලන්න පුළුවන් ප්‍රයිසස් උත් එක්ක. ඊට අමතරව ඒගොල්ලෝ ගාව තිබුණා මෙන්න මේ වගේ ටූල්ස්. ඒ කියන්නේ අපිට මෙෂරින් කප්ස් එතකොට ඩ්‍රිල් වර්ග එතකොට තව රෙසින් වලට අවශ්‍ය වෙන තව හීට් ගන්ස් ඒ වගේ ටූල්ස් සුත් මේකක්ම වගේ ඒගොල්ලෝ ගාව තිබුණා. ඔයගොල්ලන්ට මේ ෆ්ලයර්ස් වර්ග ඒ වගේ. ඉතින් ඔයගොල්ලන්ට හෝමගම කිට්ටුවේ ඉන්න කෙනෙක්ට නම් ගිහිල්ලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ ෂොප් එක වගේම ඔන්ලයින් ඔයගොල්ලන්ට පර්චේස් කරන්නත් පුළුවන් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එක හරහා. ඒ ගැන මම ඊට කලින් වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. මම හිතන්නේ මේ ෆිසිකල් ෂොප් එකේ මම දැන් කරපු වීඩියෝ එකටත් වඩා ෆුල් ඩීටේල්ස් උත් එක්ක මොකද වෙබ්සයිට් එකේ අපිට ඒකේ ප්‍රයිසස් උත් එක්ක හැමදේම බලා ගන්න පුළුවන් නිසා මම හිතන්නේ ඒක මීටත් වඩා ඩීටේල්ස් උත් එක්ක මම මේ වීඩියෝ එක කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් ලින්ක් එක ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කොළඹට කිට්ටුව නෙමෙයි නම් ඉන්නේ දුර බැහැර කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔන්ලයින් ඕඩර් කරලාත් අයිටම්ස් ගෙන්න ගන්න. සාමාන්‍යයෙන් වැඩ කරන දින 3-4ක් ඇතුළත මේගොල්ලෝ ඩිලිවර් කරනවා. ඉතින් මම හිතනවා රිසින් බිස්නස් එකක් කරන ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.